Hi, hello. අපි අද රිවිව් එකක් කරන්න යනවා බෝයා මයික් එක ගැන. මේ මයික් එක ඇවිල්ලා බෝයා BY-V20 කියන මයික් එක. මේ මයික් එක ගැන තමයි රිවිව් එකක් අද කරන්න යන්නේ. තාම මම මයික් එක කනෙක්ට් කරේ නෑ ෆෝන් එකට. මේක ෆෝන් එකෙන් තමයි දැන් ඔයාලට ඇහෙන්නේ. ඊට පස්සේ මේ බලාගන්න මේක තමයි මයික් එක. ඊට පස්සේ මම මේ කනෙක්ට් කරලා ඔයාලට පෙන්නනවා වොයිස් ක්වොලිටි එක කොහමද ඩිෆරන්ස් එක බලමු. මේකේ ක්වොලිටි එක කොහමද කියලා. මේකේ දාලා තියෙනවා 2.4 GHz wireless microphone system කියලා. මම මුලින් දැන් කතා කරන එක ඔයාලා බලාගන්න. ඊට පස්සේ මම මොනවද කතා කරන්නේ ඔක්කොම මයික් එකෙන් කතා කරමු. මුලින් මේ ගලවමු. බොක්ස් එක ගැලවුවම මේ වගේ පැකිං එකක් එනවා. charging cable දෙකක් එනවා. C type charging cable දෙකක් එනවා. ඊට පස්සේ pouch එකක් එනවා. මේ paper works ටික තේරෙම එනවා. මෙයාලගේ මේ pouch එකකුත් එනවා. බෝයාගේ pouch එක. ඊට පස්සේ mic දෙකක් එනවා. mic දෙකත් එක්ක connector දෙකත් එක්ක එනවා. දැන් මම මේ mic එක මම connect කරලා බලන්නම්. කොහොමද connect වෙන්නේ කියලා අපි බලමු. ඊට පස්සේ කතා කරන එක කොහොමද කියලා set කරගෙන බලමු. කොහොමද වැඩි වෙන්නේ කියලා බලන්න නේ. මේ පොඩ්ඩක් ඉන්න. මම මේක මුලින් connect කරලා එන්නම්. මම දැන් කනෙක්ට් කරා. මම දැන් හිතන්නේ හැමෝටම මම කතා කරන එකෙන් තමයි ඇහෙනවා ඇත්තේ. මේ කොළ පාට එකක් පත්තු වෙනවා කියලා කියන්නේ noise reduction NR එක on කරලා තියෙන්නේ. NR කියලා බටන් එකක් තියෙනවා මේකේ, power button එකක් තියෙනවා. power button එක ගෙවුවට පස්සේ on වෙනවා. on වෙලා auto pair. අරකට charging මොකුත් නැහැ. මේක විතරයි charging ගාලා තියෙන්නේ. මේ C type charge එක තියෙනවා. ඊට පස්සේ නිල් පාට තමයි මුලින්ම ලයිට් එක පත්තු වෙන්නේ on කරාට පස්සේ. ඊට පස්සේ අපි වෙලෙම NR බටන් එක ගෙවුවට පස්සේ කොළ පාට ලයිට් එක නිකම්ම පත්තු වෙනවා. ඒ කියන්නේ අර හුලං සද්දේ ඔක්කොම NR එකකින් නැති වෙලා යනවා. noise reduction එක වෙනවා. දැන් මම ඒක ඔබලා පෙන්නනවා ඔයාලට වෙනස. එක සැරයක් එබුණු නිල් පාට වෙනවා. දැන් ඔයාලට මම කතා කරන එක වෙන විදියට ඇහෙනවා ඇති. අර පොඩ්ඩක් සද්දයක් ඇහෙනවා ඇති. මම දැන් ආයෙ ඔබන්නම්. දැන් වෙන විදියට ඇහෙනවා ඇති. දැන් අපි බලමු මේක හයි කරලා කොහොමද සවුන්ඩ් ක්වොලිටි එක එමෙ කියලා. බෝයා එකේ හැමදාම සවුන්ඩ් එක නම් හොඳයි. මයික් එක නම් හොඳයි. අපි මයික් මීට කලින් යූස් කරලා තියෙනවා. ගොඩක් මයික්ස් ඇවිල්ලා අර චයිනීස් මයික්ස් වගේක් අරන් තිබ්බා මීට කලින්. හැබැයි හරි ගියේ නෑ. චයිනීස් මයික්ස් වල අර ක්වොලිටි නම් මදි ඇත්තටම. K9 වීඩියෝ එක නම් පොඩ්ඩක් කැඩිලා තියෙන. මොකද බැටරි එක බැස්සා. දැන් ආයේ කියනවා අර කලින් K9 කියන එකක් යූස් කරා. K9 කියන එක යූස් කරපු ගමන්ම මොනවාද වෙන්නේ? ඒකේ ඇවිල්ලා සද්ද ක්වොලිටිම නැහැ. ක්වොලිටි මදි. ඊට පස්සේ මේක නම් හොඳට ක්වොලිටි එක තියෙනවා. මේක නම් හොඳ ක්වොලිටි. ඔයාලා දැන් සෝෂල් මීඩියා හරි මොනාර එකක් යූස් කරනවා නම් සෝෂල් මීඩියා වල vlog මොනාර එකක් කරනවා නම් මේක හොඳයි. ගොඩාක්ම හොඳයි. ගොඩාක් අය vlog කරනකොට මේක තමයි පාවිච්චි කරන්නේ. බෝයා කියන එක මේ මොඩල් එක ස්පෙસિෆිකලි BY-V20 කියන මොඩල් එක recommended model. ඔයාලට යූස් කරන්න පුළුවන්. pouch එකකුත් එනවා මෙයාලගේ. මේ ලස්සන pouch එකක් තියෙන්නේ අර velvet material එක pouch එකක්. හොඳ pouch එකක්. ඔයාලට අයිල කොහරි අරන් යන්න ලේසි. සේරම දැම්මා. කේබල් දෙකක් දෙනවා එයාලා. C type cable දෙකම C type cable. C type cable දෙකක් දෙනවා. මේකේ දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා C type එකට එකකුත් තියෙනවා. තනි BY-V10 හරි 20 නෑ BY-V30 මං හිතන්නේ. තව එකක් මොනවද මොඩල් එක මට නම් ඒක මතක නෑ හරියට. ඒක ඇවිල්ලා lightning cable එකට iPhone වලට. iPhone කියන්නේ අර 15 Pro එකට කලින් ආපු එකට. දැන් 16 17 ඔක්කොම එන්නේ C type නේද? ඒකට ඔයාලට මේකම යූස් කරන්න පුළුවන්. iPhone 16 එකට පස්සේ ගන්නවනම්. ගොඩක් දුරට මේකේ ඇවිල්ලා මේ අර උඩ තියෙන එක මේක අල්ලපු ගාම කියන්න පුළුවන් මාර ක්වොලිටි එකක් තියෙනවා මේකට නම් බර ඔක්කොම මේක චයිනීස් තමයි මේඩ් ඉන් චයිනීස් තමයි මේකත් මේ පිටුපස්සෙන් ගාලා දෙන මේඩ් ඉන් චයිනා හැබැයි බ්‍රෑන්ඩ් එක හොඳයිනේ බෝයා කියන බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා කියන්නේ දැන් මම ඔයාලට ඇහෙනවා ඇති මම කතා කරන ක්වොලිටි එක කොහොමද වෙනස් වුනේ කියලා කලින් කතා කරපු ගමන් ඊට පස්සේ මේ මයික් එක දැම්මට පස්සේ ගොඩක් වෙනසක් දැනෙලා ඇති තේරෙලා ඇති ඔයාලට දැන් මේක මාර ලේසි මේකේ ගාණත් මං කිව්වනම් 13500යි 13900 490යි එක එක තැන්වල එක එක ගණන් දෙන මාත් ඔන්ලයින් එක ගොඩක් බැලුවා
ඔන්ලයින් එකේ ගොඩක් බැලුවා ගොඩක් තැන්වල මේක නැහැ ඇත්තටම කියනවා නම් බෝයා BY V20 කියන එක ඇවිල්ලා ගොඩක් තැන්වල නැහැ ගොඩක් හෙව්වා ගොඩක් හොයලා අන්තිමට ගිහිල්ලා ගත්තේ මම ගත්තේ පෙටා එකේ one time කියලා මොබයිල් ෂොප් එකක් තියෙනවා ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ එහෙන් තමයි ගිහිල්ලා ගත්තේ මේක ඒගොල්ලෝ කොකෝ පේමන්ට් තියෙනවා කෑෂ් දීලා ගන්නවා නම් අඩු කරලා දෙනවා එයාලා කතා කරලා දන්නවනේ පෙටායි කතා කරලා ගන්න පුළුවන් භාගයෙන් ඔයාලට ඕන දැනක් ගන්න පුළුවන් වොරන්ටි තියෙනවා මේකට වොරන්ටි තියෙනවා මාස 6කට වොරන්ටි එකකුත් දෙනවා මෙයාලා ඊට පස්සේ එච්චරයි මෙතන තියෙන්නේ බඩු ටික මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එක කාට හරි එකිනෙකට හෙල්ප් එකක් වෙනවා ඇති මේ වගේ මයික් එකක් හොයන අයට බලන්න මොන හරි ඩීටේල් වගේක් ඕන නම් මට ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න thank you